ඔයා දන්නවද මේ ලෝකයේ දක්ෂතම කේත විශ්ලේෂකයෝ ඒ වගේම අති නවීන සුපිරි පරිගණක පවා අසරණ කරපු එකම එක පොතක් තියෙනවා. ඒකේ නම තමයි වොයිනිච් අත්පිටපත. වසර 600කට වගා පැරණි මේ පොතේ තියෙන රහස අද වෙනකම්ම කිසිම මිනිසියෙකුට කියවා ගන්න බැරි වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම මේ පොත 15 වෙනි සියවසේ මුල් භාගයේදී, ඒ කියන්නේ හරියටම කිව්වොත් 1404ත් 1438ත් අතර කාලෙදී තමයි ලියලා තියෙන්නේ. මේකේ පාවිච්චි කරලා තියෙන්නේ වහු පැටවුන්ගේ හම් වලින් හදපු විශේෂ කඩදාසි වර්ගයක්. 1912 දී විල්ෆ්‍රෙඩ් වොයිනිච් කියන පොත්වෙලෙන්දාට මේක හම්බුණාට පස්සේ තමයි මුළු ලෝකෙම මේ ගැන කතා කරන්න ගත්තේ. මේ පොතේ තියෙන දේවල් දැක්කම ඇත්තටම ඔයාට පිස්සු හැදෙයි. මේක ඇඳලා තියෙන සමහර පැලෑටි වර්ග මේ ලෝකේ කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒවා හරිම අමුතුයි. ඒ විතරක් නෙමෙයි, තරු රටා, රාශි චක්‍රයේ සංකේත සහ තටාකවල නාන කාන්තාවන් වගේ හරිම අద్భుත රූප සටහන් වලින් මේ පොත පිරීලා තියෙනවා. හැබැයි මේ හැම රූපයක් වටේටම ලියලා තියෙන අකුරු, අන්න ඒක තමයි ලොකුම ගැටලුව. ඒ අකුරු මොන භාෂාවකට අයිතිද කීදා අදටත් කවුරුත් දන්නේ නැහැ. ලෝක යුද්ධ කාලවලදී හිටපු දක්ෂතම ඔත්තුකරුවෝ පවා Tamande ජීවිත කාලෙම කැප කරලා මේක කියවන්න හැදුවා. හැබැයි හැමෝම අන්තිමට පරාජය පිළිගත්තා. මෑතකදී AI තාක්ෂණය පවා මේ අභිරහස ඉස්සරහ නතර වුණා. සමහරු කියන්නේ මේක වැරදුණු විද්‍යාත්මක පරීක්ෂණයක් කියලා. තවත් අය කියන්නේ මේක වෙනත් ලෝකයකින් ආපු පණිවිඩයක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? මේක කවුරු හරි අපිව රවට්ටන්න කරපු සෙල්ලමක්ද? නැත්නම් ඇත්තටම මේක පිටුපස භයානක රහසක් තියනවාද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් කරුණු දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.